තරම් ගන්න ඡායාරූප දානකොට සාමාන්‍යයෙන් ඔන්ලයින් ඉන්න අයගේ විතරක් කතා කරන නිසා ලොකු chance එකක් තියෙනවා ඡායාරූප දාලා පැමිණුනහම කියන එක මම මතක් කර සිටිනවා. හරි. එතකොට මේ ඡායාරූපය ගැන කියනවා නම් බැලූ බැල්මටම මේ කලර්ස් සැචුරේට් වෙලා තියෙන ගතියක් තියෙන. ඒ කියන්නේ කොළ පාට කොළ වැඩි ගතියක්. ඒක තමයි ඉස්සෙල්ලම ග්‍රහණය වෙන්නේ. ඊළඟට චන්ද්‍රට අනිවාර්යෙන් කියන්න ඕනේ අර මේක සරල ඡායාරූපයක් නෙමෙයි. අපිට අර එකපාරට අරමුණ සහ පසුබිම කියන දේ වෙන් වෙන් වශයෙන් අපිට දැනගැනීමේ හැකියාවක් නැහැ මේ ඡායාරූපේ. ඒක අනිවාර්යයෙන්ම අපිට අවබෝධ වෙනවා. ඒ කියන්නේ පෙරබිමේ ගස් අතු කොළ තියෙනවා. ඊට පස්සේ වතුර පාරක් තියෙනවා. ඊට පස්සේ පාලමක් තියෙනවා. වෙනත් වචනකින් කියනවා නම් උඩ අහස තියෙනවා. ඒතර මේ අහසට ඇහැ යනවා. ටිකක් ඡායාරූපය කලහකාරී සංකූලතාව වැඩි කියන එක තමයි කියන්න තියෙන්නේ මේ ඡායාරූපය බලවහම. අර මේ ලංකාවේ වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක වතුර ගැන කතා කරනකොට ඔන්න මේ වතුර අඩු තැනක් දාලා තිනවා. එතකොට එතන අපිට එහෙම කතන්දරයක් තේරෙනවා. නමුත් අපි ඡායාරූපයක් දානකොට අපි එහෙම නෙමෙයි මේ ක්ලාස් එක ඇතුළතදී අපි ඡායාරූපකරණය අතින් බලනකොට තමයි අපි බලන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් අර අරමුණ සහ පසුබිම කියලා අපි හැම වෙලේම එහෙම සරල වෙන්න අත්‍යවශ්‍ය නැහැ ඡායාරූපයක. ඒක අපි අනිවාර්යෙන් අවබෝධ කරගන්න ඕනේ. අරමුණ සහ පසුබිම කියලා සරල වෙන්නම අවශ්‍ය නැහැ. නමුත් ඉන් ඔබට ගිහිල්ලා ඡායාරූපය ඇතුළේ මොනවා හෝ ලස්සන දෙයක්. ඒ කියන්නේ බලන්නාකට ආකර්ෂණය කරන දෙයක් තියෙන්න ඕනේ. ඉතින් මේකේ එතකොට බැලුවොත් අපිට තේරෙන්නේ මේ ගඟක් වගේ ගලනවා වතුර පාරක් පාලම සහ මේ ගියක් වගේ තියෙන අතුපතරින් පෙන්නලා තියෙන ෆ්‍රේම් කරන්න උත්සාහ කරලා තියෙනවා. අම වශයෙන් මේ ෆ්‍රේම් එක මෙන්න මෙතනින් ක්‍රොප් වෙලා මෙන්න මෙතනින් ක්‍රොප් වෙලා මේ සුදු පැච් එක අයින් වුණා නම් තව පොඩක් හරි දෙයක් තියෙනවා. මොකද සුදු පැච් එකට ඇහැ යනවා. ඊළඟට තව අයිඩියා එකක් දෙන්නම්. මේ සාමාන්‍ය රතු තියෙනකොට අපිට රතු තියෙන තැනට ඇහැ යනවා. ඒක තමයි මේ ෆොටෝග්‍රාෆ් එකේ තියෙන දේ. රතු තියෙන තැනට අපේ ඇහැ යනවා. එහෙම නැත්නම් තව අයිඩියා එකක් දෙන්නම්. හියුමන් ෆිගර් එකක් ගෝල්ඩන් පොයින්ට් එකක වගේ තැනක තිබ්බනම් මේකේ ආකර්ශනීය සුළුභාවය වැඩි වෙනවා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ නැවත වතාවක් මුලින්ම කියපු කරුණ green කියන එක දැන් too much of green හෙවත් saturated green වගේ තමයි ඒක තියෙන්නේ. ඉතින් චන්ද්‍රගේ ඡායාරූපය ගැන මම හිතන්නේ මම කතා කරන්න අවශ්‍ය සියලුම දේ කතා කළා. ඉතින් මේ සියලුම ඡායාරූප ගැන චන්ද්‍රගේ කතා කරලා තියෙනවා. මම හිතන්නේ ඒ ඡායාරූප ගැන කතා කරපු දේවල් ආශ්‍රය කරගෙන මම හිතන්නේ මෙන්න මේ ඡායාරූපය මට මිස් වෙලා තිබුණා. මම හිතන්නේ කීපයක් තියෙනවා මිස් වෙලා. මම ඒ නිසා මට ඔළුවේ නැති නිසා මම ටග් ගාලා ඒ ගැන කතා කරලා දයානිගේ ෆොටෝස් වලට යන්න.